ආයුබෝවන් දුවේ පුතේ. අපිට තව මාස එකහමාරක් බයොලොජි එක්සෑම් එකට තියෙනවා. මේ මාස එකහමාරදී අපි කොහොමද C එකක ඉන්න කෙනෙක් A එකකට ගෙනියන්නේ, B එකක ඉන්න කෙනෙක් A එකකට ගෙනියන්නේ, S එකක ඉන්න කෙනෙක් C එකකට B එකකට A එකකට ගෙනියන්නේ. පාස් වෙන්න බෑම කියලා හිතන් ඉන්න කෙනා S එකෙන් C එකෙන් B එකෙන් A එකට යන්නේ කොහොමද? මේ මාස එකහමාර මට ඇතිද? මට පාඩම් 10ක් තියෙනවා. මේ පාඩම් 10 ඇතුළත මම කොහොමද A එකකට යන්නේ, B එකකට යන්නේ, C එකකට යන්නේ? බැරි වුණොත් S එකකට යන්නේ. මෙන්න මේ දේවල් ගැන කතා කරන්න තමයි අද අපි පොඩි වීඩියෝ එකක් ගෙනලා තියෙන්නේ. මේ දේ කරන්න පුළුවන් කියන එක. මුළු සිලබස් එකම නැතුව ඔයාට A එකක් ගන්න පුළුවන් කියන එක. මුළු සිලබස් එකම නැතුව B එකක් ගන්න පුළුවන්. පාඩම් 3කින් පාඩම් 4කින් C එකකට S එකකට යන්න පුළුවන් කියන එක තමයි අපි අද කතා කරන්නේ. මම ඒක ඔයාලට මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම්. හරි. දැන් මේ තියෙන්නේ ඔයාලගේ සබ්ජෙක්ට් එකේ බයොලොජි සබ්ජෙක්ට් එකේ යුනිට් 10න් සාමාන්‍යයෙන් MCQ වලට සහ රචනා විවගත රචනා වලට සාමාන්‍ය ලකුණු දෙන සිස්ටම් එක. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන්නේ ටෝටල් මාර්ක් එක පේපර් එකේ එන. මෙතනදී මම MCQ ලකුණු 50 පොත් පාර්ට් 2 එකේ ලකුණු 65න් අරන් තියෙන්නේ. අපිට දන්නවා රචනා ප්‍රශ්න දෙකක් වැඩිපුර තියෙනවා. ඒ දෙකත් එක්ක ලකුණු 65න් 115න් ටෝටල් මාර්ක් එක අරන් තමයි මේ හදලා තියෙන්නේ. ඔයාලා බලන්න පළවෙනි යුනිට් එකෙන් MCQ එකයි ටෝටල් මාර්ක් එක එකයි. යුනිට් දෙකෙන් MCQ වලට සාමාන්‍ය ලකුණු 6ක් දෙනවා. පාර්ට් 2 එකට ලකුණු 9ක් දෙනවා. එතකොට සම්පූර්ණ ලකුණු 15ක් වගේ ආසන්නව හිමි වෙනවා. යුනිට් 3 එකෙන් සම්පූර්ණ ලකුණු 10යි, යුනිට් 4 එකෙන් සම්පූර්ණ ලකුණු යුනිට් 4 එකේ ලකුණු 16ක් හම්බ වෙනවා. යුනිට් 5 අපේ තියෙන ලොකුම යුනිට් එක සහ ලකුණු වැඩිපුරම හම්බෙන එක ලකුණු 38ක වගේ ආසන්න ප්‍රමාණයක් හම්බ වෙනවා. MCQ වලට 16ක් සහ පාර්ට් 2 පේපර් එකට ලකුණු 22ක්. යුනිට් 6 එකට 5ක්, 7 එකට 7ක්, 8 එකට 6ක්, 9 එකට 11, 11ක්, 10 වෙනි එකට ලකුණු 6ක් විදිහට මේ විදිහට තමයි ඔයාලගේ ලකුණු 115 හැදෙන්නේ, ලකුණු 65 පාර්ට් 2 එකට හැදෙන්නේ, ලකුණු 50 MCQ එකට හැදෙන්නේ. අපි බලමු කොහොමද මේ මාස එකහමාරට ඇතුළේ මෙන්න මේ පාඩම් ඔයාලට පේනවා මම මෙතන රෙඩ් කලර් එකෙන් මාර්ක් කරලා තියෙනවා පාඩම් 5ක්. 1 2 3 4 5. මේකෙන් ඔයාලට දැන් 10ම බලන්න කාලේ නැහැ. ටයිම් එක මදි. ඒත් එහෙකට යන්න පුළුවන් මෙන්න මේ පාඩම් පහ බැලුවොත්. ඔයාලා බලන්න යුනිට් 2 එක ලකුණු 15ක් හම්බ වෙනවා. යුනිට් 3 එකේ ලකුණු 10ක් හම්බ වෙනවා. යුනිට් 4 එකේ ලකුණු 16යි, යුනිට් 5 එකේ ලකුණු 38යි. මේ පාඩම් 4 විතරක් බැලුවොත් ඔයාලට පේනවා ලකුණු 79ක් වගේ ලකුණු ගණනකට යන්න පුළුවන්. එතනිනුත් ඒකක් ගන්න පුළුවන්. ඉතින් මේ පාඩම් 4 ඇත්තටම මාසිකමාරෙන් අපිට බලන්න පුළුවන්. සහ ඒකේ ප්‍රශ්නත් කරලා ඉවර කරන්නම පුළුවන්. ඔයාලා යුනිට් 9 එක මයික්‍රෝබයොලොජි පාඩමත් එකතු කරගත්තොත් එහෙම ඔයාලට සම්පූර්ණ ලකුණු මේ 79ට 11ක් එකතු වුනහම ලකුණු 90ක ප්‍රමාණයකට යන්න පුළුවන්. 115 වෙනි ලකුණු 90ක් හම්බ වෙනවා පාඩම් 5කින්. එතකොට ඒකෙන්ම ඔයාලට හම්බ වෙනවා ලකුණු 90ක්. ඒ කියන්නේ A එකක්. මේ ඇවිල්ලා යුනිට් 10න් යුනිට් 5ක් පාඩම් කරොත් අපිට ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය A එකට යන්න පුළුවන්. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක්. මේක ඇත්තටම මේ වෙනකොට S එකක මට්ටමේ ඉන්න කෙනෙක්ට, C එකක මට්ටමේ ඉන්න කෙනෙක්ට, B එකක ඉන්න මට්ටමක ඉන්න කෙනෙක්ට සහ මේ එකකවත් නැහැ ඊටාම ප්‍රයිමරි ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට උනත් මේක කරන්න පුළුවන් පාඩම් 5යි. ඒතකොට ඊටු පාඩම් 5ම අතහැරියත් ඔයාලට A එකට යන්න පුළුවන්. හරි. දැන් A එකෙන් අපි චුට්ටක් පල්ලෙහාට ගිහිල්ලා බලමු. ආපහු මම මෙතනට ගේනවා ටයිම් ඔයාලගේ ෂෙඩියුල් එක ටෝටල් මාර්ක්ස් එක යුනිට් වලින් එන ලකුණු ප්‍රමාණය දැන් මම මෙතන 4ක් මාර්ක් කරලා තියෙනවා. බලන්න යුනිට් 2, යුනිට් 3, යුනිට් 4, යුනිට් 5. බලන්න මේ මාර්ක්ස් වල එකතුව කීයද කියලා. 25යි 54යි ලකුණු 79. 79 කියන්නේ කීයද? 79 කියන්නේ අපිට A එකට යන්නත් පුළුවන්. B එකට යන්නත් පුළුවන්. අපිට 79 ස්කෝර් කරන්න බැරිනොත් අඩුම ගානේ B එකට යන්න පුළුවන් very easily. ඉතාමත්ම පහසුවෙන් ලකුණු 79 ගන්න පුළුවන් පාඩම් කීයකින්ද? 1 2 3 4. තව පාඩම් 6ක් තියෙනවා. ඒ 6 මත ඇරියත් පාඩම් 4කින් වාට ඒකට යන්න පුළුවන්. මේක මේ මාස එකහමාරක ප්ලෑන් එකක් විතරයි. මෙතනින් එහාට යන්න පුළුවන් නම් වාට ඇත්තටම A+ ඒ ඔක්කොටම යන්න පුළුවන්. හරි. අපි එතනිනුත් චුට්ටක් පල්ලෙහාට ගිහිල්ලා බැලුවොත් එහෙම ආපහු ආව සෙට් එක. දැන් බලන්න 2යි මාර්ක් කරලා තියෙන්නේ. මෙතනින් 3යි. ඒ කියන්නේ 4 5
9. මෙන්න මේ යුනිට් 3 බලන්න. 4 5 9. එකතුව කීයද? බලන්න 54යි 11යි. එකතුව කීයද? එකතුව 65යි. 65ම ගත්තොත් B එකට යන්න පුළුවන්. 65න් ටිකක් අඩු වුණොත් C එකට යන්න පුළුවන්. පාඩම් 1 2 3. 7ක්ම අයින් කරලා ඉතුරු 3ක් විතරක් කරත් ලකුණු 65ක් අරගෙන B එකට යන්න පුළුවන්. මේ කරන්න පුළුවන් දෙයක්. මාස එකමාරයි ලකුණු 65ක් ගන්න පුළුවන්. just only 3 units. unit 3කින් මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. අපි එතනිනුත් පල්ලෙහාට චුට්ටක් ගිහිල්ලා බලමු. හරි. B හෝ C ගන්නත් බෑ. දැන් වෙලාව මදි. තව සබ්ජෙක්ට් දෙකකුත් තියෙනවා. අපි එතනින් හරි චුට්ටක් ගිහිල්ලා බලුවොත් ආපහු වෙනවා. ආපහු වෙනවා සෙට් එක. බලන්න මේකේ කීයක් මාක් කරලා තියෙනවද කියලා. 1යි 2යි. 4 වෙනි පාඩම සහ 5 වෙනි පාඩම විතරක්. ඒතර ඔක්කොම 8ම අයින් කරලා. ඔයා 8ම අයින් කරා කිව්වට ඇත්තටම ඔයනොත් මතක දේවල් තියෙනවනේ. හරි. ඒවා මුකුත්ම මතක නැහැ. මට මතක මම පාඩම් කරන්නේ යුනිට් 4යි 5යි විතරයි. ලකුණු කී හම්බ වෙනවා කීයද? 54. 54 කියන්නේ C එකකට යන්න පුළුවන්. 50 S එකකට easily යන්න පුළුවන්. ඉතින් මේ පාඩම් දෙක විතරක් බැලුවොත් යුනිට් 4යි යුනිට් 5යි විතරක් බැලුවත් ඔයාට යන්න පුළුවන් C එකට. දැන් ඔතනිනුත් පල්ලෙහාට අපි ගිහිල්ලා බැලුවොත් හරි මට ওই ලොකු පාඩම් බලන්න බෑ. මට පාඩම් කරන්න වෙලාවක් නැහැ. යුනිට් 2 එක පොඩි පාඩමක්, යුනිට් 3 එක පොඩි පාඩමක්, යුනිට් 9 එකයි 10 එකයි. ඉතාමත්ම ලේසි පාඩම්. මේ ටිකේ එකතුව බැලුවොත් කීයක් හම්බ වෙනවද? 25යි 16යි. බලන්න කීයක් හම්බ වෙනවද කියලා. ලකුණු 41ක් හම්බ වෙනවා. එතකොට ඔයාලට තියෙන ලොකුම පාඩම් ටික ඔක්කොම අයින් කරොත් අමාරුම පාඩම් ටික ඔක්කොම අයින් කරත් ඔයා යුනිට් 2 3 9 10 කියන යුනිට් 4න් ලකුණු 41ක් අරන් S එකක් ගන්න පුළුවන්. තව මාස එකමාරක් තියෙනවා. මේ පාඩම් හතර ඇත්තටම පාඩම් කරන්න ඔයා හරියට පාඩම් කරොත් ඔයාට සති දෙකක් ඇති. ඔයාට ඕකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කරත් සති දෙකකින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ යුනිට් 4ක් පොඩිම යුනිට් 4ක් කරත් මේ වෙනකොට ඔයා ලකුණු බිඳුවේ හිටියත් ඔයාට S එකකට යන්න පුළුවන්. ඊ타මාත්ම ලේසි, ඊ타මාත්ම පහසුයි සහ මේ වැඩේ අපි හරියට කරොත් ඔයාට S එක ඊළඟට C එක ඊළඟට B එක ඊළඟට A එකට යන්න පුළුවන්. ඔයා අද පටන් ගත්තොත් මේ යුනිට් 4 ඉවර කරොත් ඔයාට S එකට යන්න පුළුවන්. එතනින් තව පොඩ්ඩක් අප්ග්‍රේඩ් වුණොත් ඔයාට C එකට යන්න පුළුවන්. එතනින් පොඩි අප්ග්‍රේඩ් එකක් ගත්තොත් B A කියන මට්ටමට යන්න පුළුවන්. ඉතාමත්ම පහසුයි. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. මේක කරන්න හරිම ලේසි. ඔයාට මේක වෙන උනන්දුවක් ඇති කරගන්න මේ කාලේ මේකට හරියට යොදවන්න පාඩම් කරන්න අපිට අනිවාර්යෙන් මේ ලකුණු ටිකට යන්න පුළුවන්. ඔයාලට තේරෙනවනේ මේක කොච්චර පහසු වැඩක්ද? මුළු පාඩම් 10ටම යන්න අවශ්‍ය නැහැ. තෝරාගත්ත පාඩම් ටිකක් යුනිට් ටිකක් කවර් කරගත්තොත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් හරිම පහසුවෙන් මේ වැඩේ කරමු. අපි ඉස්සරහට බයොලොජි ක්ලාස් වලදී හම්බ වෙමු. ගෙදරට එන බයෝ පන්තියෙන් අපි මේ ඔක්කොම ඩිස්කස් කරමු. අපි 2026 දී මීට වඩා ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි හම්බ වෙමු ගෙදරට එන බයෝ පන්තියේ.